ආයුබෝවන් අපි අද ඔබට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ ආයුර්වේදයේ සඳහන් වන තවත් ඊටාම වටිනා ශාකයක් පිළිබඳව. ඒ තමයි ඔබට දැනටත් මේ වීඩියෝ තුළින් දකින සුදු හඳුන් ශාකය පිළිබඳව. සුදු හඳුන් ශාකය ඊටාම වටිනා ශාකයක් හැටියට ආයුර්වේදයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම ආයුර්වේදයේ සඳහන් වෙන ශ්‍රී ඛණ්ඩ කියන නාමයෙන් ශ්වේත චන්දන කියන නාම වලිනුත් මේක හඳුන්වනවා. මෙහි ඇති සිසිල් ගුණය, ඒ වගේම සුවඳ සාමාන්‍යයෙන් වැවෙන්නේ මේ වගේ ශාක වියලි කලාපවල, වියලි නිවර්තන කලාපවල, විශේෂයෙන්ම ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල තමයි වැඩිපුරම මෙවැනි ශාක හැදෙන්නේ. ඒ වගේම ලංකාවෙත් අපිට වියලි කලාපය තුල සුදු හඳුන් ශාකය දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඔබ මේ දකින්නේ නම් දකුණු පළාතේ හැදුණු අඩි 5කින් යුක්ත සුදු හඳුන් ශාකයක් තමයි ඔබට දැන් මේ දැක ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තමයි සුදු හඳුන් ලීයෙන් සහ තෙල් වලින් තෙල්වල වටිනාකම අගය ඉතාම ඉහළයි. ඒ වගේම සුවඳ විලවුන් සඳහා, ඖෂධ සඳහා භාවිතා කරන ශාකයක් හැටියට සුදු හඳුන් ගහ හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන. තවත් සුදු හඳුන් ගහේ විශේෂත්වය තමයි එය අර්ධ පරපෝෂිත ශාකයක් වීම. ඒ කියන්නේ Tamanට අවශ්‍ය පෝෂණය ලබා ගන්න එය වෙනත් ශාකවල මුල් මත යැපෙනවා කියන කාරණාව සඳහන් වෙනවා. ආයුර්වේදයේදී හඳුන්වන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරන්න, දැවිල්ල නැති කරන්න, ඒ වගේම සමනය කරගන්න, සමපැහැපත් කරන්න යොදා ගන්නවා කියන කාරණාව පැහැදිලි කරන්නට පුළුවන්. ලීයෙන් ලබා ගන්නා තෙල් විවිධ සුවඳ විලවුන් සැදීමටත් මානසික සුවය සඳහා භාවිතා කරන බව මේ පිළිබඳව තවදුරටත් සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සුදු හඳුන් ගහේ දිලීර සහ බැක්ටීරියා වර්ධනයෙන් වැළැක්වීම ක්‍රියාකාරීත්වය ඊ타මත්ම වැඩි බව සඳහන් කරනවා, විශ්වාස කරනවා. මෙය ආතතිය දුරු කර ගැනීම සහ ලිහිල්කරණය කර ගැනීම සඳහා උපකාරී වෙන බවයි ආයුර්වේදයේ මෙය පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම හිසරදය සමනය කිරීම සඳහා මෙය ඊ타මත්ම උතුම් ශාකයක් හැටියට පූජනීය ස්ථානවල පවිත්‍ර සඳහා ධූපයක් හැටියටත් පාවිච්චි කරන බව සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අත්කම් නිර්මාණ සඳහා යොදා ගන්න බුදුදහමේ වගේම Hindu දහම පිළිබඳ දහමෙත් මෙවැනි ආගමික සිද්ධාස්ථානවලත් බොහෝ සෙයින්ම මෙම ශාකය රෝපණය කරලා තියෙන බව අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙන නිසා වර්තමානයේ වන විට මේ සුදු හඳුන් ගහ දුර්ලභ ගණයේ ශාඛාවක් හැටියට තමයි අපිට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉල්ලුම වැඩි. නමුත් මෙවැනි ශාක රෝපණය කිරීම සහ මෙවැනි දුර්ලභ ශාඛා රැක ගැනීමට යම්කිසි විධිමත් ක්‍රමවේදයක් නැති නිසා ලොකු තර්ජනාත්මක බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. වර්තමානයේ මෙවැනි ශාඛා රෝපණය කර රැක ගැනීම අප සතු යුතුකමක්. ඒ වගේම ලොකු වටිනාකමකින් යුක්තයි මේ ශාකයේ ලීය, දැව ආදිය ඉතාමත්ම වටිනාකමකින් යුක්තයි කියන කාරණාවත් අපිට මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට පුළුවන්. ඉතින් ඔබටත් ඔබගේ ගෙවත්තේ අලංකාරය වගේම පිරිසිදු භාවයට, ඒ වගේම මේ ඕසෝන ස්තරයේ යහපත් සෞඛ්‍ය ශරීරය පවත්වාගෙන යන්නට, මේ පරිසරයට හොඳ වාතාශ්‍රය ලබා ගන්නට මෙවැනි වටිනා දුර්ලභ ඖෂධ වර්ග ඔබගේ ගෙවත්තෙත් රෝපණය කරගන්නා හැටියට මම ඔබට යෝජනා කරනවා.